Jesus Christ is Lord. But, yeah. So in this message, I'm just going to go over, I think some of the people here I've seen already in houses, but I'll go through it again. මේ පණිවිඩය ඔහුමාත් සමග ගෙවල් කීපයකට ගිය වෙලාවේ ඔහු බෙදාගත්තා. ඔහු සමහරක් අය අහලා තියෙනවා ඔහු බෙදාගන්න පණිවිඩය ගැන. නමුත් මේ දැක්ෂණක් තියෙන දෙයම ඔහු අපිට සමග බෙදාගන්න ගැන. Basically, it's what this world, what state, what condition this world is in right now and the people in it. ඔහු මූලික ලෙස කතා කරන්න යනවා මේ දැනට පවතින ආපිෂ්ඨ ලෝකය ගැන. How a human being's condition changes once they receive Jesus and the Holy Spirit. මේ පාපිෂ්ඨ ලෝකයේ අපි ජීවත් වුණත් මිනිස්යාගේ ස්වභාවයන් වෙනස් වෙන්නට යනවා අපි සුද්ධාත්මන මහන්සිය විශ්වාස කරගෙන. And how we can walk in the light of God's power, of His presence and His love. අපි කොහොමද මෙවැනි ලෝකයක මහන්සිය ආලෝකයේ සමග බලය සමග ගමන් කළ යුත්තේ කියන එක ගැන කතා කරන්නේ. So right now the world that we live in is without God. දැනට මේ ලෝකය දෙවියන් ලෝකේ මිනිස්යන් ගොඩක් දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා යක්ෂ බලවේගන්ත කාර්යවල වලට යොමු වෙලා ජීවත් වෙනවා. Since the Garden of Eden, humanity has been cut off from the life of God. දෙවියන් වහන්සේ අපිට නිදහස් කරපු දීපු යහපත් ජීවිත වලින් අපිව ඈත් කරලා වෙන් කරලා තිබෙනවා දැන් මේ බෞද්ධ ලෝකය. Which is why we die. ඒකයි අපි මැරෙන්නේ. We have a limited amount of life in us. අපිට මේ පවතින ලෝකේ යම්කිසි සීමිත මට්ටමක තමයි ජීවිත කාලය තිබෙන්නේ. Because Adam and Eve turned to go their own way and become their own ඒකට God. හේතුව ආදම් සහ ඒව පාපය කරලා අපිට මනුෂ්‍යයන්ට දුක වේදනාව තමයි ගෙනල්ලා දීපු දායාදේ අතිගුරුකම් කරේ. So Adam and Eve obeyed Lucifer, who became Satan. ආදම් සහ ඒව ඒ ලුසිෆර් නැමැති සාතන්ට කීකරුණා. And that's why we die. We're separated from the ඒක තමයි අපි දෙවියන්ගෙන් වෙන් වෙලා අපිට බයිබලයේ කියන්නේ උඹලා වේදනා සහිත දරුවන් වදනවා නේද? දහඩිය මාංශයෙන් උඹලා හම්බ කරනවා හම්බක දහඩිය මාංශ වල උඹලට කන්න ඕනේ කියලා ලොකු පරාජිත ස්වභාවයක් අරගෙනගේ අතීතරුකම නිසා අද මිනිස්යන්ට අත්පත් වුණා. So this is why there's death and suffering and pain in the world today. මෙන්න මේ අතීතරුකම නිසා තමයි අද බොහෝ මිනිස්සු දුක් විඳින්න වේදනාව විඳින්න අසරණ වෙලා ඉන්නේ. Because mankind in their pride went their own way. Mankind became their own gods. මිනිස්යන් මේ පාපේ අය වැරදගත්තට පස්සේ මිනිස්යන් තමයි විසින්ම දෙවිවරු හදාගෙන රූප හදාගෙන ඒවට නමස්කාර කරමින් දෙවියන් වහන්සේට අතිගුරු කියලා. So the world is waiting for the great judgment of God. මුළු ලෝකයා දෙවියන් වහන්සේගේ විනිශ්චය ඉදිරියේ සිටිනවා මේ මොහොතේ. In which the heavens and the earth, according to 2 Peter, will burn up with fire. දෙවියන් වහන්සේ යම් දවසක අපිව ගින්නෙන් සෝදිසි කරන්නට යනවා. So picture this in your mind. As far as your eyes can see, lava, magma, you know, like a volcano, you know, the fire one. As far as your eyes can see. එතකොට ඔයගොල්ලන්ගේ දෙනෙත් වලට පේන්න යනවා විශාල ගින්නක සෝදිසි කෙලීමක්. This is what it says in 2 Peter 3. You can read it yourself. දෙවැනි පේත්‍රස් පොතේ 3 වෙනි පරිච්ඡේදයක සඳහන් කරලා තිබෙනවා. Just as the earth was flooded with water මුළු ලෝකයේ වතුරෙන් පිරෙන්නට යනවා. on the first judgment, පළවෙනි විනිශ්චයදී on the second judgment, දෙවැනි විනිශ්චයදී it will be with fire. ගින්නෙන් විනාශ වෙන්නට යනවා. And God will make a new heavens and a new earth. දෙවියන් වහන්සේ අලුත් අහසක් සහ අලුත් පොළොවක් අපිට ඒ මොහොතේ නිර්මාණය කරන්නට යනවා. In which dwells righteousness. එතන ධර්මිෂ්ඨකම රැඳෙන්නට යනවා රාජකම් කරන්නට යනවා. But right now, the people in the world දැනට මේ ලෝකයේ ඉන්න මිනිස්සුන් are bound to the elements of this world.
මේ ලෝකයේ ඉන්න තිබෙන වැරදි යක්ෂාකාර දේවල් වලට උන් යොමු වෙලා තියෙනවා. looking to creation to save them. හැම වෙලාවෙම ඒ අය දෙවියන් දිහා නෙමෙයි බලන්නේ මැවිල්ල දිහා බලාගෙන ඉන්නවා. All the world's religions are a perfect example of this. මේ ලෝකෙ තිබෙන ආගම් හොඳයි ඒවා උදාහරණයෙන් අපිට තිබෙනවා. All the world's religions force men to try and save themselves. හැම ආගමකින්ම මනුෂ්‍යයන්ට යහපතක් උදා කරන්නයි බලන්නේ. It forces people to put their faith in their own good works or religious rituals, the works of their own hands. It forces human beings, religion, to put their faith in themselves by following religious rituals, by their own righteousness. ලෝකේ මිනිස්යන් නිතරම ධර්මිෂ්ඨ වෙන්න හදන්නේ තමාගේ ඇදහිල්ලෙන් තමාගේ ක්‍රියාවල් වලින්. අපි දකිනවා ආගම් වල නේද? අපි පූජාවල් ඉෂ්ට කරනවා. නේ? දාන දෙනවා. දෙනවා නේද? එතකොට මිනිස්යන් බලන්නේ අන්න ඒ ආකාරයෙන් ධර්මිෂ්ඨ වෙන්න. This is idolatry. We worship ourselves, our own strength. All the world's religions are the greatest lies of Satan. ඇත්තටම මේ ලෝකේ ආගම් වලින් කෙරෙන්නේ ගොඩාක් දුරට රූප නමස්කාරය වගේම දෙවියන්ට විරුද්ධ දේවල්. Islam teaches the 5 pillars of Islam. They have to fulfill those. Islam ආගමේ 5 they have ritually. ඉස්ලාම් ආගමේ යම් ක්‍රම සහ විධි තිබෙනවා ඒකයි මම කරන්න කියලා. Roman Catholicism has the 7 sacraments. රෝමන් කතෝලික ආගමේ යම් කරුණු කාරණා තිබෙනවා කරන්න කියලා. And then after you die, you have to pay the priest, pray you out of purgatory. ඔබ මරණයට පස්සේ ඒ විදිහට යම් විදියක් ගෙවන්නට අවශ්‍යයි. Hinduism, I don't know enough about Hinduism, but you have to offer up offerings for the different. Hindu ආගමේ තියෙනවා නේද? සත්තු පූජා කරන්න. අපි මුන්නේසනම ගත්තොත් දැනටත් එතන සත්තු පූජා කරලා යම් කිසි ධර්මිෂ්ඨ වෙන ක්‍රියාවන් කරනවා. නමුත් දැන් පාස් කියන්න හදන්නේ අපිට එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි ධර්මිෂ්ඨ වෙ යුත්තේ අපේ ඇතුළේ. හalleluya. දෙවියන් වහන්සේ විශ්වාස කිරීමෙන් But the gospel is what God did for us. සුභාරංචිය යේසුස් වහන්සේගේ ජීවිතය පූජා කරලා අපිට හදපු මේ ඇදහිල්ලේ මාර්ගය අර සියලුම ලෝකාකාර ලෝකෙ තිබෙන ආගම් වලට වැඩිය බලවන්තයි. ඒක අපිට ජයගෙන දෙනවා. For God so loved the world that he gave his only begotten Son, that whosoever believes in him. වහන්සේ ලෝකයට ප්‍රේම කරමින් යේසුස් වහන්සේව අපිට දුන්නා. Eternal life is the gift of God through the Lord Jesus Christ. සදාකාල ජීවනය වහන්සේගෙන් අපිට ලැබිච්ච ආශිර්වාදය. He paid the price for us, the price we could not pay. අපි උදෙසා වහන්සේ විශාල මිලයක් ගෙවුවා. අපිට ගෙවන්න බැරි මිලයක් ගෙවුවා. ඒ කියන්නේ වහන්සේගේ ජීවිත පූජාව. With his own blood, with his life. වහන්සේගේ ලේ අපි උදෙසා වගුරලා වහන්සේ අපිට ජය ලබා දුන්නා. The scripture says the wages of sin is death. පාපයේ ප්‍රතිඵලම් මරණය කියලා දේවචනය කියනවා. But the gift of God is eternal life, Jesus Christ. දෙවියන් වහන්සේගේ හalleluya God loves us. He doesn't love our sin, but he loves us. වහන්සේ Doesn't love our sin, but he loves us. ඒ දෙවියන් වහන්සේ අපි කරන පාපය ගැන වහන්සේ හිතන්නේ නැහැ. අපිට තිබෙන ආදරය නිසා. හැබැයි පව් කිරීම අපිට කරන්න බෑ. මොකද පව් කෙරුවොත් වහන්සේ දුකටපත් වෙනවා. නමුත් අපි අතින් පව් සිදු වුණාට වහන්සේ අපිව අහක ගමන් නැහැ කියන එක තමයි කියන්නේ.
The gift He has also given is His Holy Spirit. උන්වහන්සේ අපිට උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේ අපිට දී තිබෙනවා. The Holy Spirit is here to glorify the Lord Jesus Christ. සුද්ධාත්මය උන්වහන්සේ අපිට පැමිණිලා අපිව සියලු සත්‍යතාවයන් කරා වාස්කේ නාමය ඔසවන පිණිස සුද්ධාත්මය උන්වහන්සේ අපිට ඉදිරියෙන් අපිට පිළිදෙනවා. And to reveal to us Jesus. අපිට ඒ වගේම ජේසුස් වහන්සේ ගැන එළිදරව් කරනවා අපිට මේ සුද්ධාත්මය උන්වහන්සේ. By revelation. එළිදරව්. When Jesus asked Peter, "Who do you say I am?" ජේසුස් වහන්සේ පේතුරුගෙන් ඇහුවා නුඹ මං ගැන මොනවද හිතන්නේ කියලා. Peter said, "Thou art Christ, the Son of the living God." පේතුරු කිව්වා ඔබ දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයා බව මම දන්නවා කියලා. And Jesus said, "Flesh and blood has not revealed this to you, but my Father in heaven." Hallelujah. මාංශයත් රුධිරයත්ත් එළිදරව් දෙන්න බෑ. නමුත් දෙවියන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේට පුළුවන් අපිට දේව රාජ්‍ය ගැන එළිදරව් කරන්න කියලා යේසුස් වහන්සේ කිව්වා. Scripture says that the flesh, what Jesus said said the flesh profits nothing. It's the spirit that gives life. යේසුස් වහන්සේ කිව්වා මාංශයට කිසි දෙයක් කරන්න බෑ. නමුත් ආත්මයට අපිට ජීවනය දෙන්න පුළුවන්. And we have His Holy Spirit in us if we have believed and received from the Lord Jesus Christ. අපිට සුද්ධාත්මයන් වහන්සේ සිටින නිසා විතරම විශ්වාස කරන්න අවශ්‍යයි අපේ බලාපොරොත්තු කරගන්න. We believe that God gave of His Son. අපි විශ්වාස කළ යුතුයි දෙවියන් වහන්සේ අපිට වහන්සේගේ ඒකජාතක පුත්‍රයා. And we receive His promises by believing that. It's only by faith that we can receive. අපිට ඇදහිල්ල අපි ඒ විශ්වාස කරලා අපි ඇදහිල්ලෙන් අපි ගමන් කරන විට අපිට වහන්සේගේ පොරොන්දු සියල්ල පුරුදු වෙනවා. So you are God's creation. ඔබ දෙවියන් වහන්සේගේ මැවිල්ල. You are His property. Property. You belong to Him. වස්තුව. ඔබ දෙවියන් වහන්සේගේ වස්තුවයි. He purchased you with His blood. ඔබව මිලදී ගත්ත උන්වහන්සේගේ ලේ වගුරලා. You are not your own, you belong to Him. දැන් ඔබ ඔබටම අයිති නෑ. ඔබ අයිති දෙවියන් වහන්සේට. හalleluya. අපි දැන් ස්තුති කරමු. So now we have Almighty God dwelling in our bodies. දැන් අපිට ජීවමාන වරවත් දෙවි කෙනෙක් අපේ ජීවිතය තුළ සිටිනවා. When you look outside and you see the trees, ඔබ මේ මට පිට බලනකොට ඔබ දකි ගස් කොළන් තියෙනවා. the birds, කුරුල්ලෝ ඉන්නවා. the animals, සත්තු ඉන්නවා. the human beings, and everything that exists, everything you can touch. ඔබට අතගා බලන්න පුළුවන් බොහෝ දේවල් පිටස්තරේ ඔබට පේනවා. Everything you can't see in the spirit realm. හැම දෙයක්ම ඔබට පෙනෙන දේවල් පිටස්තරේ තිබෙනවා. He's in control of everything. දෙවියන් වහන්සේ සියල්ල පාලනය කරන දෙවියන් වහන්සේ. And He made everything. He made everything. දෙවියන් වහන්සේ තමයි මේ සියල්ල මැව්වේ. And He lives in you. Think about it. The creator of the whole universe lives in you. ඔබ ඒක ගැන කල්පනා කරන්න. මේ මුළු පොළොව තලය දෙවියන් වහන්සේ මිනිස්සු උදෙසා මැව්වා. Because you have believed, because you have received God's Son, because you have received His Spirit, He dwells in you. ඔබ මේ ලෝකේ ඔබ යම් දෙයක් ලබාගෙන තියෙනවා ඔබේ ජීවිතේ. කියන්නේ දෙවියන්ගේ පුත්‍රයා උන්වහන්සේගේ ආත්මය බලය ඔබේ ජීවිතයට ඔබ ලබාගෙන තියෙනවා. Scripture says that God does not want anybody to perish, to go to hell, but that we should all come to a saving knowledge of the Lord Jesus Christ. උන්වහන්සේ කැමති නෑ කිසිවෙක් විනාශ වෙනවා. උන්වහන්සේ කැමති සියලු දෙනා උන්වහන්සේ තුළට පැමිණෙනවා. And the people out in the world are lost. I used to be like grasping anything to give me peace, to give me a hope, but nothing ever really fulfilled me.
before I met Jesus. ලෝකයේ ඉන්න මිනිස්යන් තෘප්තිමත් වෙන්න බොහෝ දේවල් හොයනවා. When I was a young teenager, I abused drugs, and I was worshipping all the gods, trying to find peace. ඔහු තරුණ කාලේ ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තිබෙනවා. ඒ වගේම ඔහු සොයලා තිබෙනවා දෙවියන් වහන්සේ කවුරුද කියලා. Trying to find forgiveness for my sins. I was 16. ඔහු අවුරුදු 16 දී ඔහු ඔහුගේ හදවත වද දීලා ඔහු කරපු පාපෙට සමාව කොහොමද ලබා ගන්න කියලා ඔහු සොයමින් ඉඳලා තියෙනවා. No peace inside. And I was smoking marijuana to try and get me peace. ඔහු මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනකොට ඔහුගේ හදවත ඇතුලේ කිසි සමාදානයක් තිබිලා නැහැ. දුක් වේදනාවක් තමයි ඔහු තුල තිබිලා තියෙන අවුරුදු 16 වයසේදී. ඔය marijuana කියන මත්ද්‍රව්‍ය පාවිච්චි කරගෙන And through all the world's religions, trying to find forgiveness. The true God. ඔහු ඒ වෙලේ ඔහුගේ ජීවිතය ඔහු කරපු පාපේ වද දුන්න නිසා ඔහු සදා දෙවියන් වහන්සේව සොයමින් ඉඳලා තියෙනවා. And I eventually said to my mother I need to talk to someone about the Bible because I was so condemned, so hopeless inside. I said to my mother I need to talk to someone about the Bible because I was so hopeless inside. ඒ වෙලාවේදී ඔහු කලකිරිලා දුකට වේදනාවට පත් වෙලා ඉන්න වෙලාවේ ඔහුගේ අම්මට ඔහු කියලා තියෙනවා මට කවුරු හරි ඒ වචනේ මට උගන්වන්නට ඕනේ කියලා. I was reading the Bible, but I didn't know the writer of the Bible. ඔහු ඊට පස්සේ බයිබලය කියවන්න පටන් අරන් කියවුවට ඔහුට සත්‍ය සැබෑකම ඔහුට එළිදරව් වෙලා නැහැ. So my mother took me to a Baptist church ඊට පස්සේ ඔහු ඒ බැප්ටිස්ට් කියන චර්ච් එකට ගිහිල්ලා තිබෙනවා. in North Wales, Colwyn Bay place. උතුරු වේල්ස් කියන ප්‍රදේශයේ ඔහු ඒ බැප්ටිස්ට් චර්ච් එකට ගිහිල්ලා තියෙනවා. And it was just a regular building, no one was there. ඒක සාමාන්‍ය ගොඩනැගිල්ලක් වැඩි කට්ටිය එතන ඉඳලා නැහැ. But the elder let me in, and I was there on my own in the building. එතන හිටපු වැඩි මහල්ලෙක් සමග ඔහු ඒ ගොඩනැගිල්ල තුල රැඳිලා තියෙනවා. And I felt the presence of the Holy Spirit, of Jesus, for the first time. ඔව් එතනදී දෙවියන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේගේ පාරේ ආත්මයක් තිබෙනවා. I found the peace that I was looking for. ඔහු හොයපු ඒ සතුට සමාදානයේ විදහස ඔහුගේ ජීවිතයේ ඔහුගේ මොහොතේදී ස්ථානෙ ලැබිලා තියෙනවා. I encountered the true God. ඒ වෙලාවේදී ඔහු සැබෑවටම දෙවියන් වහන්සේව දැනගෙන අත්දැකලා තියෙනවා. The God of Abraham, Isaac, and Jacob, the God and Father of our Lord Jesus Christ. ආබ්‍රහම්ගේ ඊසාක්ගේ යාකෝබ්ගේ දෙවියන් වහන්සේව ඔහුට ඒ මොහොතේදී දැකලා තියෙනවා. And my sins were forgiven, and I received that peace. Jesus set me free. ඒ වෙලාවේදී ඔහුගේ පාපයට සමාව ලැබිලා ඔහුගේ හදවත තුළ සමාදානයේ සතුට ඇති වෙලා තිබෙනවා ඒක. And yes, so I'm saved. We're all saved by grace. It's not by how good we are, but how good God is. අපි කරන යහපත් ක්‍රියාවන් නිසා නෙවෙයි දෙවියන් වහන්සේගේ කරුණාව අපිට තිබෙන නිසා අපිට ආශිර්වාද ලැබෙනවා. He can clean the dirtiest soul. He can save the most lost person in the world. දෙවියන් වහන්සේට පුළුවන් මේ ලෝකයේ ඉන්න පරාජිතයන්ව ගලවන්න. And that's why Jesus came. ඒ නිසා තමයි යේසුස් වහන්සේ මේ To පොළොවට seek and save those who are lost. නැති වෙච්ච බැටළුවන් සොයන්න. Now we have this treasure in our clay vessels. මේ දෙවියන් වහන්සේගේ බලගතුකම එහෙම නැත්නම් සුද්ධාත්ම ඵලය අපේ ජීවිතය තුළට ඇතුළු වෙලා අපි ආශිර්වාද ලබන්න ඉන්නවා මේ පොළවේ ඉන්න මිනිස්යාට ගලවන්න. The Holy Spirit of God. සුද්ධාත්මයන් වහන්සේ. And He's not there for us. He doesn't come into our bodies just for us, to give us peace. සුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිත තුළට ඇවිල්ලා තියෙන්නේ අපිට විතරක් ආශිර්වාදය දෙන්න නෙමෙයි. But that we can spread the light, spread the word of God and the power of God. අන් අයටත් දෙවියන් වහන්සේගේ ඵලය ආලෝකය බෙදා දෙන පිණිසයි දෙවියන් වහන්සේ අපේ සුද්ධාත්මයන් වහන්සේ.
Every demon must submit හැම යක්ෂයෙක්ම to the blood of Jesus. ජේසුගේ ලේවල බලෙන් හැම යක්ෂයෙක්ම Every foul spirit is under the feet of every believer. හැම ආත්මයක්ම අපේ පාදයේ ඇසින්නට. Because in the believer is Jesus. ඇදහිලිවන්තයෙක් කියන්නේ ඒ ඇදහිලිවන්තයා දෙවියන් වහන්සේගේ බලයෙන්. And they know the believers. They can, you see, the demons know when you've got the Holy Spirit. යක්ෂාත්ම දන්නවා දකින්නවා ඔබ කවුද කියලා. ඔබ දිගටම සුද්ධාත්ම වහන්සේගේ බලය යක්ෂාත්ම දකින්නවා. And remember, Satan is the father of lies. යක්ෂයා තමයි බොරුවේ පියා. He's very good at it. හරි කපටි හරි සූක්ෂමයි. And these spirits will work on each of us individually to try and deceive us. We have to stay strong in God. වෛවාර්ණ ජාතියේ යක්ෂාත්ම සැකසනවා මේ පොළොව කරේ. The devil doesn't want the believers to walk in victory. යක්ෂයා කැමති නෑ අපි ජයග්‍රහණය ඔස්සේ ගමන් කරනවා දකින්න. He wants you to be defeated. යක්ෂයා නිතරම ඕනේ අපි පරාජිතයන් වෙන්න තමයි. If he can keep the believer down or focused on the things of this world like money and cars and all the rest of it, යක්ෂයාට ඕනේ අපිව මේ ලෝකයේ දේවල් සහ මේ ලෝකයේ ක්‍රම සහ විදි ඔස්සේ අපිව රැගෙන යන්න. අපේ ඇස්වල තෘෂ්ණාව ඇති කරන තමයි යක්ෂයාට කැමති. they're not going to be focused on destroying Satan's kingdom. Oh, they're not going to be focused on destroying Satan's kingdom. You see, when we cast out demons, we're destroying Satan's kingdom. යක්ෂයා බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි යක්ෂයාගේ සැලසුම් නැති කරයි කියන්නේ. ඒ නිසා අපි මානසික සුද්ධාත්ම බලය ලබලා තියෙන නිසා නිතරම අපි යක්ෂයාට පාර ගස්සමින් සිටියේ. We are in this world, but not of it. We need to be focused on the kingdom of God. අපි නිතරම දේව රාජ්‍ය ගැන අපි මෙනෙහි කරන්නට අවශ්‍යයි උන්වහන්සේගේ දරුවන් හැටියට. And bring the kingdom of God into this world. දෙවියන් වහන්සේ දේව රාජ්‍ය මේ පොළොව කරේ උන්වහන්සේ රැගෙන. God Almighty lives inside you and me. The kingdom of God is inside you and in me. දෙවියන් වහන්සේගේ රාජ්‍ය කොයිවත් නෙමෙයි තිබෙන්නේ අපි තුල තිබෙන්නේ. Think about it. Tell me, answer me a question. Are you afraid of bears? You know bears. Bears. A bear. Bear. Are you afraid of a bear? Are you? Put your hand up if you're afraid of a bear. If a bear came in now, would you be afraid of it? Yep. Put your hand up. Who would be afraid of it? Okay. A lion? If a lion came in here, who would be afraid of a lion? Yeah? Sharks. If you were in the water and you saw a shark, who would be afraid? The floods up in the hills. Scary. Now answer me this. Answer me this. Who made all these things? And ask the question, who lives in you? Who lives in you now? Because of the blood of Jesus. Because he rose from the grave. Who lives in you now? Yes, we should seek the first the kingdom of God and his righteousness. අපි And all these things shall be added unto you. අපි
අපි දේව රාජ්‍ය සොයන විට අපිට සියලු දේ අපිට ලැබෙනවා. The people without hope, without Jesus, are seeking money, cars, houses. Without Jesus, Jesus is alone. දෙවියන් වහන්සේව දන්නේ නැති මිනිස්සු මේ ලෝකේ මිනිස්සු භෞතික දේවල් පසුපස අඹා ගිහිල්ලා ඒ ඕම් නිතරම ඒ භෞතික දේවල් බලාපොරොත්තු වෙනවා. But you are not in the world. You have been translated, taken into the kingdom of light. ඔයා එවැනි කෙනෙක් නෙමෙයි. ඔයා ඊට වඩා උසස් කෙනෙක්, බලගත් කෙනෙක්. සුද්ධාත්මන වහන්සේ දෙවියන් වහන්සේගේ ආත්මය ජීවිතේට ලබපු කෙනෙක්. ඔබ ඒ නිසා ඔබ ලෝකයට වඩා උසස් සිටින්න ඕනේ. Jesus said, when you give, let not your right hand know what your left hand is doing. උන්වහන්සේ කිව්වා ඔබ යමක් උඹේ දකුණු අතින් දෙනකොට වමට දැනගන්න ඕනේ නැහැ කියලා උන්වහන්සේගේ වචනේ කිව්වා. That your giving can be a secret. Your heavenly Father, the wonderful heavenly Father. ඔබ දන් දෙනකොට ඔබ කාට හරි යමක් දෙනකොට ඒක ප්‍රදර්ශනය කරලා දෙන්න එපා. උන්වහන්සේ විතරක් ඒක දැන් තමයි. එයායි කියන්නේ අද ගොඩක් සභාවල් වල ප්‍රදර්ශනය කරලා තමයි වචනෙට විරුද්ධයි. Stand in faith on God's word and His promises. ඇදහිල්ලෙන් මහන්සිය විශ්වාස කරන මහන්සියේ වරොන්දු මත ඔබ රඳාපවතින කියලා කියනවා. Give Him the glory, දෙවියන් වහන්සේ විතරම මහිමය දෙන්න කියලා කියනවා. and He shall give you the victory. Hallelujah. දෙවියන් වහන්සේ Hallelujah. අපි උදා කරසක්. Hallelujah. ඔහු නිතරම කියන දෙයක් තමයි දෙවියන් වහන්සේ අපිට කියන්නේ. දෙවියන් වහන්සේ අපි අයිති දෙවියන් වහන්සේ. Hallelujah. And I have given them confessions to confess that Lord is within us. So today the church, lot of church, they are teaching wrong doctrines, you know. අද ගොඩක් සභාව මොනවද කියන්නේ? අපි තුල ඉන්නවා කියලා නෙමෙයි මිනිස්සුන්ට කියන්න හදන්නේ. නේද? ගොඩක් සමහරක් සභාවලට ගියාම නේද? සුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ කියන එක වැරදි. ඒ වචනේ කියනවා අපි තවදුරටත් සුද්ධාත්මයන් වහන්සේ එන්න කියනවා නම් අපි උන්වහන්සේට අයිති නැහැ කියලා කියනවා. අපි බයිබල් පදයක් බලමු. ඔබට රෝමපොතේ 8 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයට පෙරලන්න. රෝමපොතේ 8 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා බෞතිස්ම ලැබුණු නැති අය මේ ස්ථානේ කවුරු ඉන්නවද? ඉන්නවද අකුසල් වන්නේ? ආගමේ බෞතිස්ම ලැබෙන්නේ බෞතිස්ම ලබන්නව ඕනේ නැහැ සුද්ධාත්මයන් වහන්සේ අපතුලට එන්න. නමුත් අපි බෞතිස්මය තමයි සංකේතය. අපි බෞතිස්ම ලබන විට සුද්ධාත්මයන් වහන්සේ අපතුලට යනවා. ඒක තමයි යේසුස් වහන්සේ අපි බයිබලයේ දකින්නවනේ. යේසුස් වහන්සේ යෝර්දාන් ගඟේ බෞතිස්ම වෙච්ච වෙලාවේ පරමයෙකුෙන් කවුද ආවේ? සුද්ධාත්මයන් වහන්සේ පහළ වුණා ඔය ජීවිතේ. හalleluya. ඒකවල ඔබ තාක්කත් කියන්නේ කොහොම යක්ෂයා මේක ඔබගේ මුඛයෙන් ප්‍රකාශනය දෙන්න බලාගෙන ඉන්නවා. එළු සුද්ධතුමනි මා පුරවන් දැන් හරි විදියට බැලුවොත් අපි සුද්ධාත්මය ලබපු අපි හැම වෙලාවෙම ඉල්ලන්නත් නරකයි. නේද? අපි පුරුදු වෙලා තියෙන්නේ උදේ ඉඳන් රැ වෙනකන් යාඥා කර ඉල්ලන්න. එහෙමනේ? දැන් අපිට යාඥා කර ඉල්ලන්න අවශ්‍ය නැහැ. ඇයි? වාසේ දන්නවා අවශ්‍ය දේ විතරක් නෙමෙයි. කිතුනේ කියන්නේ ගැලවීම ලබන කෙනෙක් කියන්නේ
ඔහුට සියල්ල ලැබිලා ඉවරයි. බයිබලයේ කියන්නේ එහෙම. විසුද්ධියේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියනවා මම සියලු ආර්ථික ආශිර්වාද වලින් ආශිර්වාද කරනවා කියලා නෙමෙයි. උන්වහන්සේගේ කසපහරේ අපිට සුවය දෙනවා කියලා නෙමෙයි කියන්නේ. සුවය ලැබී තිබේ. එක පේත්‍රස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ කියනවා මේ සියලු පොරොන්දු මම නුඹලට දී තිබේ. සියලුම ආශිර්වාද කර තිබේ. ඇයි එහෙම කියන්නේ? අපි යුද්ධාත්මන මහා සම්පූර්ණ නිසා. එතකොට අපි හැමතිස්සෙම මේ ඉන්නේ ඉන්න එක නෙමෙයි හරිද? අපි ඇදහිල්ල අපිට දෙවියන් වහන්සේ දී තිබෙන ආශිර්වාද උරුම කර ගැනීම තමයි අපේ යුතුයකම. හalleluya. ඒ පණිවිඩය තමයි පාස්ටර් අපිට සමග බෙදාගන්නේ. ඔහු නිතරම කියන්නේ ඉතින් ලැබෙන ඉවරයි අපි මේවා මුක්ති විදිහට ඕනේ. අපි අර දිනාත්මක ස්වභාවයට යන්න අරගයි. අපි උසස් වෙනකම් අපි බලගත් බල සම්පන්න වෙනකම්. හalleluya. දැන් මේ විමානට ඔබට තියෙන ලකුණු මේ බලන්න කියවන්න අදහන්නට ඇත්තව ලකුණු නම් ඔහු මාගේ නාමයෙන් ලක්ෂණ දුරු කරන්න ඕනේ අන් භාෂාවෙන් කතා කරන්න ඕනේ සාප්‍රය බලන්න ඕනේ යා මරණයේ අවශ්‍යතාවයක් දීවත් ඒ කිසිසේ තෝරාලුලා ප්‍රවන්නේ රෝගී පිටත් ලැබු කරවි රෝගුස් වෙනවා මේ ඔයගලන්ට තියෙන දේවල් මේ ළඟදී එක වාස්තු කෙනෙක් මාත් එක්ක ලොකු වාදයක් ගියා වාදයක් ගිහලා ඔහු නිකන් උඩට කිව්වා එයා යක්ෂයන් දුරු කරගෙන ඉවයි රෝගී දුරු කරගෙන ඒවා මම කිව්වා අයියෝ ඔයාට අයිති නැති දෙයක් කරන්නේ මගේ මාස්ටර් කිව්වා ඔයා ඔය කියවන්න ඔයාට අයිති නැති දෙයක් අයිති ඒක නමුත් ඒක වඩා අයිති වන්නේ කාටද ඇදහිලි වන්දය තමයි යක්ෂයෝ දුරු කරන්නේ ඇදහිලි වන්දය තමයි රෝගීන් සුව කරන්නේ හalleluya අපිට දීලා තියෙන ආධිපත්‍ය බලය නමුත් මේ බලය ඔබ පාවිච්චි කරනවා ඒ බලය ඔබ පාවිච්චි කරන්නේ ඔබ බය හැංගෙන්නේ ඔබ තුල අති විශාල බලයක් තියාගෙන ඔබ බය හැංගෙන්නේ නේද ඔබ යක්ෂයන් පිළිදෙනවා එතකොට මේ පාස්ටර්ගේ පණිවිඩය තමයි අපි යක්ෂයන් දුරු කරන්න ඕන ඔබ සුව කරන්න ඕන අපි දෙවියන්ගේ බලය කමෝගෙන අපි ඉදිරියට ඊළඟ ගමන් කරන්න ඕන හalleluya මේ පොළවේ ප්‍රශ්න කරදර පීඩාවල් එනවා අපි ඒ හැම එකකින්ම අපිට ජය දෙනවා ඒක තමයි උදාහරණයක් කරන් පෙන්නන්නේ යේසුස් වහන්සේ මැරුණානේ ගහලා මැරුවාට වැඩක් වුණාද මේ මරුවා ජයගත්තද නෑ අන්තිමට මරුවාට මැරෙන්න සිද්ධ වුණා උන්වහන්සේ බලන්නේ නැහැ හalleluya හalleluya ඒ වගේ තමයි අපේ ජීවිතවල ප්‍රශ්න කරදර පීඩාවල් රෝග ආවම බය වෙනවා අපි ඒ හැම එකකින්ම අපි ජය ගන්නවා අපේ ජය ජයග්‍රහී වෙනවා හalleluya දෙවියන් වහන්සේගේ කරුණාවල ශේය විතරම අපේ කෙරෙහි ඉන්නලා තිබෙනවා වහන්සේගේ වචනේ කියනවා මගේ කම් දීර්ඝ වෙලාවක් මගේ අත පොත වෙලාවක් නැහැ මගේ කරුවන්ට නිතරම දෙන්නට මගේ අත දිගයි හalleluya ප්‍රශංසා ස්තුති වේවා ස්වාමී Hallelujah. Prasansa Stuti Deva Swami. Namaskar Abhi Dayat Stuti Deva Mahanseta. Abhi Dayat Stuti Deva Mahanseta. Hallelujah. Stuti Deva Swami. Prasansa Deva. Namaskar Deva Swami. Gaurav Deva. Mahime Deva. Bhagavan Jivaman Devi Mahanseta. Abhi Uge Name Usmanama Swami. Hallelujah. 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 Oh, thank you, Lord Jesus. Thank you, hallelujah. Thank you for the wonderful message that you gave us, Lord Jesus. Hallelujah. Thank you for renewing our minds, Lord Jesus. Hallelujah. Hallelujah. Thank you for releasing your blessings this morning. Hallelujah.
We worship you, Lord. We worship you. Hallelujah. Oh, namaskar deva. Namaskar deva. Okay, වචනේ බලවත් නිසා ස්තුති කරනවා ස්වාමීනි. Hallelujah. Thank you for your words, Lord Jesus. Powerful words, Lord Jesus. That has anointing. We believe the anointing, Lord. Hallelujah. Hallelujah. Prasansa veva. Stuti veva Swamini. Namaskar veva. අපි මේ මොහොතේ විශේෂ ගීතිකාවකට සවන් දෙමු අපි ආරාධනා කරන්න ඉස්සෙල්ලා හalleluya මම සහෝදර නාමල්ට ආරාධනා කරනවා මේ විශේෂ ගීතිකාව අපි සමග ගායනා කරන්න ඉස්සෙල්ලා අත්පොලසන් ආරාධනා The Namal is going to sing a song අපි ප්‍රීතිය ගායනා අපි අත්පොලසන් දෙමින් අපි ඔය සමග මේ ගීතිකාව ගායනා කරමු ඉඳ ගන්න කැමති ඉඳ ගන්න හalleluya Hallelujah. Hallelujah. Today, අපි අර කෙනෙක්ම මේ ගීතකාරී කියන වචනය සවන් දෙමු. අපිසාර ඔබේ මගේ ජීවිතේ යම් දවසක ප්‍රශ්න කරදර වලින් සිටියා. එයාම දෙයකින්ම ස්වාමීන් වහන්සේ ගෞරවය දෙනවා. Hallelujah. මගේ ජීවිතේ සාක්ෂියක් මේක. දිවෙන් මාස පුදුම ආස්කම් කරා මගේ ජීවිතේ. මාසෙන් වෙලා සිටියා. ප්‍රශ්නේ විසඳුමක් නැතුව සිටියා. හැම දෙයකම ස්වාමීන් වහන්සේ විසඳුම දුන්නේ. දිවෙන් මාස සිටියා.
දෙවනසකට සංසාර වේවා සුඛ වේවා ගෞරවණීය දැන් අපි මේ වෙලාවේ අපි යාඥා කීපයක් කරමු. අපි යාඥා කීපයක් කරලා ඊට පස්සේ ආකාරي නවදුරට යාඥා අවශ්‍ය නම් පාස්පෝර්ට් උදෙසා යාඥා කරනවා. හalleluya. හොඳයි අපි ප්‍රථමයෙන් යාඥා කරමු. රට වාර කරලා අපේ රට තුළ සිදුවෙච්ච මේ භයානක සිදුවීම අපි තුළ මනුෂ්‍යයන් ගොඩක් අපහසුතාවපත් වුණා, අසරණ වුණා. තාමත් කඩුව වල ඉන්නවා, අඬ නැතුව ඉන්නවා. අපි ඒ සියලුම දරුවන්ව අපි බාර කරලා යාත්‍රා කරමු මේක. Hallelujah. We are going to pray for the people who are suffering from the floods and also landslidings. So අපි හැම කෙනෙක්ම දැක්කස් වල අපි උදෙසා යාත්‍රා කරමු. Hallelujah. Hallelujah. ඕ ස්වාමීන් අපි මේ දැක්ක බාර කරනවා ස්වාමීන්. ඒ අවසන් වී හැම මිනිසෙකුම आशीर्वाद करें स्वामी जगन मोहन स्वामी वහන්සේ ප්‍රේමය අල්ලාහ් කෙනෙක් යාඥා කරනවා මේ දාස දාසියන් ඔබෙන් ගිහිල්ලා ස්වාමීනි ඔබේ මහා ආශිර්වාදේ කරුණාව අපිට යාඥා කරනවා පියාණනි බලවත් ජීවමානයේ පියාණන් වහන්සේ ඔබේ දායක බාර කරනවා ස්වාමීනි ඒ වගේම ස්වාමීනි ඔවුන්ට අයිමි වෙච්ච නිමස් නැවත වහන්සේ ජීවමාන ලබා දෙන්න පියාණනි ये कहना वहाँ से आज्ञा करना कुछ जीवन पालन से कहना आशीर्वाद करने उपकार करने ये कहते हैं स्वामी यीशु स्वामी ये वही माफी आज्ञा करूँ अदा परंटे वो तरुण तरुणियां विनाश करेगा मात्रावे वलटे सहा फोन वलटे पहले लागा තරුණ තරුණියන් විනාශ වෙනවා. අපි ඒ ගැන වරක් කොහොමද ක්‍රියා කරන්නේ? We are going to pray for the people who are in drugs and also who are addicted to drugs and phones. It's a big trouble in our country. We are going to pray for soul and hallelujah, hallelujah, hallelujah. Oh, Swami, again, we are there for the God of our Swami, Ashirvad Karanda. मात्रावे वाली कहने की याज्ञा करना स्वामी के फोन में रहते हैं मनुष्य कहने की याज्ञा करना इस जीवन पालन करना बहुत सा उपकार करना आशीर्वाद करना हालेलुया 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 ओ के कहता है बात करना आशीर्वाद करना उपकार करने के क्या करना यीशु स्वामी से कहते हैं बाकी हम යාඥා කරමු බොහෝ ලෙඩ රෝගීන් ඉන්නවා මේ අවසාන කාලේ බොහෝ මනුෂ්‍යයන්ට රෝග තිබෙනවා ඒ වචනේ කියනවා යේසුස් වහන්සේගේ කස්ස පහරින් අපට සුවය ලැබී තිබේ අපි ඒ පුරන්දුව අතට නැගෙන ඒ දැසන මුස්ලිම් රෝගීන් ගැන යාඥා කරමු රෝහල් වල වේදනාව විඳින දුක් විඳින අසරණ වෙලා ඉන්න රෝගීන් අපි දෙවියන්ගේ We are going to pray for the sick people and also the people who are suffering in hospitals without anybody's shelter. So we are going to commit all these sick people unto God's hand. Hallelujah. 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 Swami ne apni ke jaye baat karna Swami. Rogi la rohana mela asram mela duke madule vedana mein sakna. Hama rogi ko apni ke jaye baat karna उपकार करना आशीर्वाद करने के लिए යාඥා කරනවා ඔබලක බල සම්පන්න ජීවමාන දෙවියන් වහන්සේ ඔබේ කරුණාව සහ ස්වාමීනි යේසුස් වහන්සේගේ අසපහරින් තිබෙන දිව්‍ය සුවය ස්වාමීනි ඔබේ ජීවන වල දරාගෙන යන පිණිස යාඥා කරනවා ස්වාමීනි ඔබ වහන්සේ උපකාර කරන ආශිර්වාද කරන ආවතුන් ජීවමාන දෙවියන් වහන්සේ අපේ පරිත්‍යාග කරනවා ස්වාමීනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මතකතුනා වගේම අපි ආඥා කරන දුප්පත් මිනිසයන් ගැන අද අපරටේ ඉන්නවා බොහෝ දුප්පත් හිඟා කන්න බැරි මිනිසයන් ඕ අසරණ වෙච්ච මිනිසයන්
ගෙවල් නැති මනුෂ්‍යයන් අඳින්න නැතුව මනුෂ්‍යයන් අපි ඒ අය ආශිර්වාද කරන්න. Hallelujah. Now we are going to pray for the poor people who are suffering without food and without clothes, without shelter. Hallelujah, hallelujah. Oh, Swamini, අපි ඔබේ නිර්මල දයාවෙන් ස්වාමිනී දුකී දුප්පත් අසරණ මනුෂ්‍යයන්ව පාර කරලා අපි ආඥා කරනවා ස්වාමිනී වහන්සේ උපකාර කරන්න ඔබ ස්වාමිනී වහන්සේ ආශිර්වාද කරන්න ඔබ බල සම්පන්න ජීවමාන දෙවියන් වහන්සේ ඔබේ නිර්මල දයාවෙන් අපි ස්නේහ පාර කරනවා ස්වාමිනී හalleluya hallelujah hallelujah ආශිර්වාද කරගන්නව වහන්සේ ස්වාමිනී අපේ කුසගිනි නිවනවා වගේම ඒ අයගේ කුසගිනි නිවන්න කියලා අපි ආඥා කරනවා ස්වාමිනී වහන්සේ අපිට තුන් වේල කන් දෙනවා වගේම ඒ අසරණව ඉන්න මිනිසයන්ට ලබා දෙන්න කියලා අපි ආඥා කරනවා ස්වාමිනී සමහර නිවස්වල දරුවෝ බඩගිනි උලනවා ස්වාමිනී ඒ දරුවන්ට වහන්සේගේ කරුණාව පිහිට ලැබෙන මිනිස් අපි ආඥා කරනවා ස්වාමිනී හalleluya hallelujah hallelujah oh බලවන්ත ජීවමාන දෙවියන් වහන්සේ ආශිර්වාද කරගන්නව උපකාර කරගන්නව ජේසුස් වහන්සේගේ අතිතුරු නාමයෙන්